සුබ දවසක් වේවා ඔබ සියලු දෙනාටම. ඔබට මතක් කරලා දුන්නොත් පළවෙනි වැඩසටහනෙන් ඇත්තටම අපි ඔබත් එක්ක බෙදාගත්තේ නීතිය සාමාන්‍ය ජනතාව දැනගැනීමේ වැදගත්කම පිළිබඳව තමයි අපි කතා කරුවේ. ඉතින් එදා මම ඔබට කිව්වා දෙවෙනි වැඩසටහනේදී ඉඩම පිළිබඳව අපි කතා කරනවා කියලා. එහෙනම් අද අපි මේ සූදානම් වන්නේ ඉඩම පිළිබඳව. විශේෂයෙන්ම ලෝකයේ මේ රටේ බොහෝ විට ඉඩම කියන එක පාදක කරගත්තු බොහෝ ගැටලුකාරී තත්ත්වයන් තියෙනවා. ඒවට සාමාන්‍ය ජනතාව මුහුණ දීලා තියෙනවා. ඒ වගේම තමයි අපි වැඩ කරනකොට අපි ගිහිල්ලා මිනිසුත් එක්ක කතා බහ කරනකොට මේ ආන්තික ජන කොටස් බොහොමයක් කියන්නේ අනේ අපේ ඉඩමට කිසිම අයිතියක් නැහැ. එහෙමත් නැත්නම් අපිට ඉඩමක් නැහැ. එහෙම නැත්නම් මේ තියෙන ඉඩම මේක රජයේද? එහෙම නැත්නම් අපිට මේකට අයිතියක් ලබා ගන්න කොහොමද කියලා අපි දන්නේ නැහැ. ඒ වගේම තව අහනවා මේ ඉඩම් නිසා අපි එනකොටාගත්තු අවස්ථාවල් මොනතරම්නම් තියෙනවද? මෙවැනි ගැටලු රාශියක් මැද්දේ තමයි අපිට මේ ඉඩම ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් හැබැයි මේක එක වැඩසටහනකින් කරලා නිම කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ නිසා අද දවසේ අපි සීමා කරනවා මේ ඉඩම් ගැන හඳුනා ගැනීමක් කරන්නට මේ වැඩසටහනින්. විශේෂයෙන්ම ඉඩම් හඳුනා ගැනීම සඳහා ඒ ඉඩම් වලදී මතුවලා තියෙන ප්‍රධාන ගැටලු මොනවද කියන එක පිළිබඳව අපි මේ වැඩසටහනින් ඔබත් එක්ක බෙදා ගන්න සූදානම්. එහෙනම් අදත් අප සමග මේ වැඩසටහන සඳහා සම්බන්ධ වෙන්නේ නීතිඥ රවින්ද්‍ර සුමිතිපාල සහෝදරිය. එතුමිය මම නැවතත් ආදරෙන් ඔබ පිළිගනු ලබනවා. අයබෝන්. එහෙමනම් අපි ඔබත් එක්ක කරපු කතා බහේ මම හිතන්නේ මේ වැඩසටහන අතරතුරේ වැඩසටහන වල අතරතුරට වඩා වැඩසටහනින් පසු අපි ඔබ හා සමග කරපු සාකච්ඡාවලදී අපි බොහෝ විට කතා කරලා තියෙනවා මේ ඉඩම් ගැන මිනිස්සු මොනතරම් පීඩාවට පත් වෙලා තියෙනවද කියලා. ඉඩම් ප්‍රශ්න තමයි අපිට මං හිතන්නේ ජීවිතේ වැඩසටහන් වලට යනකොට වැඩි වෙලාවක් වැඩි වාර ගණනක් වැඩි අවස්ථාවලදීම මිනිස්සුත් එක්ක කතා බහ කරන්නට ප්‍රශ්න කරන්නට සිදු වෙලා තියෙන්නේ. එහෙමනම් මේක හඳුනාගත යුතුයි නේද? ඇත්තටම දකුණු ආසියාව ගත්තොත් මේ ඉඩම පිළිබඳව කොහොමද දකින්නේ? ලංකාව විතරක් නෙමෙයි මං හිතන්නේ මේ ආසියාතිකරයේම එක හා සමාන ඉඩම් ගැටලු තමයි බොහොමයක් තියෙන්නේ. අපි එතනින් පටන් ගත්තොත් මම කැමති ඔබෙන් අහන්න පළවෙනි ප්‍රශ්නය. දකුණු ආසියාව විදිහට ගත්තාම ඇත්තටම ඉඩම පිළිබඳව මොකද්ද තිබෙන අදහස? ඔව් ප්‍රියංකර දකුණු ආසියාවේ මම හිතන්නේ මූලිකම ගැටලු තියෙන ක්ෂේත්‍රය තමයි ඉඩම්. දීපල ඉඩම් භූමියට අදාළව. අර ඔබ කිව්වා වගේ මේ ලෝකේ මිනිස්සු ඉඩම් වලට භූමිය කියන දෙයට සෑහෙන ගැටුම් ඇති කරගෙන තියෙනවා. මම හිතන්නේ අපි අර කියනකොටත් කියන්නේ මිනිස්සු වැඩිපුරම රණ්ඩු වෙන්නේ භූමියට, ජලයට සහ කාන්තාවන් බෙදා ගන්න බැරුව කියලා. ලෝක ඉතිහාසයේ ඉඳලා බැලුවොත් ලොකු ගැටුම්, ලොකු යුද්ධ, ඒ වගේ හැම දෙයකටම මූලික වෙලා තියෙන ওই කාරණා තුන තමයි ප්‍රියංකර භූමිය, ජලය සහ කාන්තාව කියන කාරණා තුන බෙදා ගන්න බැරුව තමයි මිනිස් ඉතිහාසයේ මම හිතන්නේ මහා භාරතයේද එහෙම නැත්නම් ට්‍රෝජන් යුද්ධයේද ඔය කියන ඕනම එක රාමසීත කතාවද ඔය හැම එකෙම ඔය කාරණා තමයි ඊටාමත්ම දේශපාලනික ගැටලු පවා ඇති කරලා තියෙන්නේ. ඉතින් අද කතා කරන්නේ ඉඩම් ගැන නිසා ඔබ ඇහුවා වගේ ඇයි දකුණු ආසියාතිකරයේ විශේෂයෙන්ම මේ ඉඩම් ගැටලු මෙච්චරම තියෙන්නේ කියලා ඇහුවොත් ඇත්තටම එක කාරණාවක් තමයි දැන් උදාහරණයක් විදිහට අපේ රට එහෙම නැත්නම් නේපාලය, ටිබෙට් ඒ වගේ රටවල් වල ඒ වගේම ඉන්දියාව වුණත් මේ භූමිය කියන එක මිනිස්සුන්ට තමන්ගේ ජීවිතය හා සමානයි. ඒ කියන්නේ ඉඩම කියලා කියන්නේ තමන් පදිංචි වෙලා ඉන්න ස්ථානය කියන එකට පමණක් නෙවෙයි තමන්ගේ මුළු ජීවිතේම. දැන් අපේ රටවල වල අපි දන්නවා අපේ මිනිස්සුන්ගේ ආඩම්බරකමක් දීපලක් හිමි කියන එක. ඉඩම් දීපල හිමි. අපි කියනකොටත් කියනවානේ ඉඩම් දීපල හිමි වැවිලිකරු ඒ විදිහට අර ආමන්ත්‍රණය කරන්නේ ඒ විදිහට. ආමන්ත්‍රණය කරන්නේත් ඒ විදිහටනේ. එතකොට මේක අපිට අපේ ජීවිතයත් එක්ක අපේ යම්කිසි ප්‍රෞඩත්වයක් එහෙම නැත්නම් යම්කිසි ආඩම්බරකමක් ඇති කරන දෙයක් තමයි දීපලක් හිමි, ඉඩමක් හිමි කියන එක. එතකොට ඔබ දන්නවා ශ්‍රී ලංකාව කියලා කියන්නේ ඉතා කුඩා රටක්. එතකොට මේ වගේ රටක ජනගහනයත් එක්කලා මේ දීපල කියන එකේ හිමිකම
දේපල බෙදා ගැනීම මීට අදාළව ගැටලු රාශියක් මතුවෙනවා. එතකොට ඉඩම් ගැටලු කියන එක මෙච්චරම එන්න එක හේතුවක් තමයි මේ කුඩා භූමි ප්‍රමාණයක අපි කොහොමද අපේ වාසස්ථානවලට ඊළඟට අපේ වැඩ කටයුතු වලට අපේ කෘෂිකාර්මික කටයුතු වලට අදාළව දේපල බෙදාගන්නේ දේපල පවත්වාගෙන යන්නේ ඊළඟට ඉදිරි පරම්පරාවන් එක්කලා අපි කොහොමද මේ දේපල පරිස්සමෙන් ඉදිරි පරම්පරාවට ලබා දෙන්නේ මෙන්න මේ තත්වයේදී තමයි බොහෝ විට ගැටලු මතුවෙන්නේ. ඔබ කියපු කාරණාවල් ඇස්සේ මට පොඩ්ඩක් තවදුරටත් දැනගත යුතු සහ මම හිතන්නේ ජනතාව පොඩ්ඩක් දැනුවත් කරන එක හොඳයි කියලා හිතෙන්නේ මේ භූමිය කොතරම් දුරට බැඳෙනවද මිනිස්සුත් එක්ක කියන කාරණාව. පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන් නම් මම හිතන්නේ තව හොඳ අවස්ථාවක් වෙයි මේක තේරුම් ගන්නට. ඇත්තටම භූමිය කියන එක බැඳෙනවා කියලා කියන්නේ අපි කියනකොටත් කියන්නේ අපි භූමියෙන් ඇති වෙච්ච අය. අපි එහෙමනේ අපි කියන්නේ. එතකොට දැන් අපේ උපතේ සිටම අපේ මරණය දක්වාම අපිට යම් වාසස්ථානයක් ඉන්නවා කියන එක හරිම වැදගත්. අපි ජීවත් වෙන්නේ ඒක අපි ගයක් හදාගන්නේ හරි කොහේ හරි ගිහිල්ලා පදිංචි වෙන්නේ හරි අපි ඒ ඉන්න තැන කියන එකට අදාළව ඉඩමක භූමියක ඉන්නවා කියන එක ඒකත් එක්කලා බැඳිච්ච හැමදේම අනිත් හැමදේම. ඒ කියන්නේ අපි එතන තමයි අපේ ගෘහය, එතන තමයි අපි වැඩ කරන තැන. එතකොට අර ඔබ කිව්වා වගේ එතනට තියෙන බැඳීම. ඒ කියන්නේ අපි අපේ වටාපිටාව සැකසෙන්නේ ඒ අපි ඉන්න තැනත් එක්කලා. අපේ ඊළඟට අපේ සමාජය, අපේ සංස්කෘතිය කියන එක සැකසෙන්නේ ඒකත් එක්කලා. අපි ඉන්නේ භූමිය, ඒ තියෙන ප්‍රදේශය ඒකට අදාළව තමයි අපි හැසිරීම් රටාව කියන එක සැකසෙන්නේ. ඊළඟට අපි හුස්ම ගන්න වාතය පවා අපි ඉන්න දිහාවත් එක්ක අපි ඉන්න භූමියත් එක්ක තමයි සම්බන්ධ වෙන්නේ. අපි බොන වතුර ටික පවා සමහරවිට අපි ඉන්න භූමියට අදාළව තමයි ඒක කොච්චර ලැබෙනවද, කොච්චර පිරිසිදුද අන්නේ කාරණා. ඊළඟට ප්‍රියංකර අපි තවත් ගත්තොත් සමහරවිට අපි විවාහයක්, අපේ පවුල කියන කාරණාවේදී උනත් භූමිය කියන එක හරි වැදගත් වෙනවා. ඔබ දන්නවා අපේ භූමිය කියන එක බෙදෙන එක අඩු වෙන්න සමහරවල් වලට පවුල් අතර සිද්ධ වෙන විවාහ කටයුතු පවා සීමා වෙනවා. ඔබ ඒක අහලත් ඇති. සහෝදරයින් කීප දෙනෙක් ඉන්න පවුලක එක බිරිඳක් අරගන්න විවාහ ක්‍රමය සමහර මේක අපේ රට විතරක් නෙවෙයි ප්‍රියංකර, ගොඩක් වෙලාවට ඔය නේපාලේ වගේ ගියාම ටිබෙට් වගේ රටවල් වල පවා අපි දකිනවා භූමිය අඩු ප්‍රමාණයක් තියෙන නිසා සමහර වෙලාවල් වලට සහෝදරයින් කීප දෙනෙක් ඉන්න පවුලකට ගන්න එක බිරිඳෑව. ඇයි ඒකට හේතුව තමයි ඒ ඉඩම බෙදිලා යන එක නවත්තන්න. ඒක පවුල් කීපයක් ඇති වෙනවට වැඩිය එතකොට එක බිරිඳා කෙනෙක්ව විවාහ කරගත්තාම ඒ පවුල එතනම තියෙනවා. ඉඩම බෙදිලා යන්නේ නැහැ. ඒ තරමට ඉඩමක් කියන එක වටිනවා. මේක ගොවිතැන් වලට වෙන්න පුළුවන්, වාසස්ථානයට වෙන්න පුළුවන්. මේක හරිම වැදගත් වෙන්නේ ඒකයි. ඒ වගේම තමයි මම හිතන්නේ අර ගොඩක් වෙලාවට අපි දකිනවා නිකන් අර මහගේ කියන එක සංකල්පයත් ඔය ඉඩම ඇතුළෙම තියෙනවා. ඒතර වැඩි හිටියෝ ගොඩක් වෙලාවට ඒ ගෙදර අතහැරලා යන්න අකමැති, ඒ ගෙදරම ඉන්න ඕන කියන එක. කියන්නේ ඒක යාළගේ අපි අර කතාවටත් කියන්නේ ජීවිතය කියලා කියන්නේ භූමියත් එක්කමයි තියෙන්නේ. ජීවිතයක් භූමිය නැතුව එතන ජීවිතයක් නැහැ වගේ නිකන්. එහෙම කියන්නේ අර අපි ගොඩාක් සටන් ගොඩ නැගිලා තියෙන විශේෂයෙන්ම ඉඩම් සම්බන්ධව සටන් ගොඩ නැගෙන්නේත් ඉඩම කියන්නේ අපේ ජීවිතයයි. ඒ නිසා මේ ජීවිතය නැති කරන්න එපා කියන අදහසක් වගේ තමයි මේවා ඉදිරිපත් කරන්නේ. ඔව් ඇත්තටම ඒක අර ඒ ඔබ කිව්වා වගේ මහගේ කියන සංකල්පය ඊට අමතර මේ මගේ ගම, මේ මගේ පළාත කියන සංකල්පය. අපි දන්නවා අපේ ප්‍රාදේශීයව ඉඩම් වලට අදාළව නීති පවක් තියෙනවා. ඔබ දන්නවා උතුරු පළාතට ගියාම අපි වෙනමම ඉඩම් වලට අදාළව තියෙනවා ඔවුන්ගේ තේසවලමින් නීතිය. එතකොට ඒ ඉඩම් බෙදෙනකොට එහෙම නැත්නම් ඒ ඉඩම් වලින් කෙනෙක් ඉඩමක් විකුණනකොට වගේ දේවල් වලදී තියෙනවා ටිකක් වෙනස් ආකාරයේ ක්‍රියාපිළිවෙළවල් වලට ක්‍රියාපිළිවෙළවල් අනුගමනය කරන්න වෙනවා. සමහරවිට අපේ අල්ලපු ඇටේ ඉන්න කෙනාගෙන් අහලා ඒ පුද්ගලයාගේ කැමැත්ත අහලා තමයි පිටගම්කාරයෙකුට අපි ඉඩම විකුණන්න වෙන්නේ. ඒ වගේ දේවල් තියෙනවා. ඊට අමතරව ඉඩම් බෙදිලා යනකොට දූ දරුවන්ගේ ඉඩම් බෙදලා දෙනකොට ඒවට අදාළව සමහර සංස්කෘතිකමය කාරණා පවා තියෙනවා. අපි දන්නවා උඩ රැටියන් ඊළඟට පහත රැටියන් අතර
ඒ වගේ භූමියට අදාළව යම් යම් සංස්කෘතිකමය කාරණා මත තමයි මේ විවාහ ගනුදෙනු පවා සමහරලාට සිද්ධ වෙන්නේ. ඔව් මං හිතන්නේ අපිට ඕවා හඳුන්වා දෙනවා වගේම මේ පිළිබඳව ටිකක් ගැඹුරු සාකච්ඡාවක් ඉදිරියේදී කරන්න සිදු වෙයි. ඒ නිසා මං හිතන්නේ පළමුව අපිට පුළුවන් ද ඉඩම අපේ රට දෙස ගලප්පලා ගත්තොත් ඉඩම පිළිබඳව කොහොමද අපි හඳුනගන්නේ? ඒ කියන්නේ ඉඩම කියපුවාම කවගෙන් හරි ඇහුවොත් ඉඩම කියපු ගමන්ම සමහරක් වෙලාවට යාලා අහන්න පුළුවන් ඔයාට තියෙන්නේ මොන ඉඩමක්ද? රජයේ ඉඩමක්ද? රජයේ ඉඩමකද ඔයා ඉන්නේ? එහෙම නැත්නම් ඔයාට පෞද්ගලික ඉඩමක් තියෙනවද? සින්නක්කර ඔප්පුවක් තියෙනවද? මෙන්න මේ වගේ ගොඩාක් කතා අපිට අහන්න ලැබුණා පහුගිය කාලේ හැම අවස්ථාවකදීම මේ සංවාද කරනකොට. ඒ නිසා මූලිකව මට පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න පුළුවන්ද ඉඩමක් අපි කොහොමද හඳුනගන්නේ මේ ලංකාවේ දැනට තියෙන ඉඩම් නීති පද්ධතීන් ඇසුරු කරගෙන? ප්‍රියංකර දැන් ඉඩමක් කියන එක හඳුනගන්නවා කියලා කියනකොටම දැන් ඉඩම් වර්ග කීපයක් තියෙන්න පුළුවන් එකක්. දැන් අපි සාමාන්‍යයෙන් කියනකොට කියන්නේ අර කියනකොටත් කියන්නේ ගොඩින් අක්කර 5යි මඩින් අක්කර 5යි කියලා කියනවා වගේ ගොඩ ඉඩම්, මඩ ඉඩම්, ওই විදිහට වගුරු ඉඩම්, බිම් ඒ වගේ තියෙනවා. වනාන්තර ඒ විදිහට තියෙද්දී මේ ඉඩම් වල අයිතිය ගැන කතා කරනකොට පුද්ගලයෙකුට ඉඩමක අයිතිය ගැන කතා කරනකොට වැදගත් වෙන වර්ගීකරණයක් තමයි අර ඔබ දැන් කිව්වා වගේ රජයේ ඉඩම් තියෙනවා. පෞද්ගලික එහෙම නැත්නම් සින්නක්කර ඉඩම් තියෙනවා. ඊට අමතරව අපි ටිකක් මේ මෑත කාලික නිරන්තරයෙන් කතා වෙච්ච දෙයක් තමයි මේ දේවාලගම් ඒ වගේ තියෙන ඉඩම් පිළිබඳව. ඒ කියන්නේ කාලයක් පරම්පරාවල් වල ඉඳලා දේවාල පන්සල් ඒ වගේ ඒවායින් රජ කාලේ ඉඳලා නින්දගම් විදිහට ආපු ඉඩම් ඒවා. ඔය වගේ වර්ගීකරණයක් තියෙනවා. නමුත් ප්‍රධාන වශයෙන් ලංකාවේ ඉඩම් රජයේ ඉඩම් සහ රජයේ නොවන ඒ කියන්නේ සින්නක්කර ඉඩම් විදිහට අපිට වර්ග කරන්න පුළුවන් කොටස් දෙකකට. ඔව් මම හිතන්නේ ප්‍රධාන වශයෙන් ඒතකොට අපි ඉඩම කියන එක හඳුනාගත්තොත් අපිට කියන්න වෙන්නේ පළවෙනිම කාරණාව තමයි එකක් රජයේ ඉඩම් අනිත් පැත්තෙන් පෞද්ගලික ඉඩම් කියන එක. මේක මම හිතන්නේ තව පොඩ්ඩක් අපි ගැඹුරු සාකච්ඡාවක් කළ යුතුයි. මට හිතෙන්නේ ඉස්සෙල්ලාම අපි පටන් ගත්තොත් රජයේ ඉඩම් කියන්නේ මොකක්ද ඇත්තට? රජයේ ඉඩම් කොයි විදිහටද ගොඩනැගිලා තියෙන්නේ කියන එක පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් හොඳයි. ඔව් ප්‍රියංකර දැන් මේක ටිකක් ආපස්සට යන කාරණාවක්. මොකද ඉස්සරම අපිට මෙහෙම සංකල්පයක් තිබුණේ නැහැ. ඒ කියන්නේ අපි යටත් විජිත සමයට පෙර ආතුව මේ රජයේ ඉඩම් සින්නක්කර ඉඩම් කියලා වෙනසක් තිබුණේ නැහැ. සියලු ඉඩම් එක්තරා විදිහකට රජු සතු ඉඩම් තමයි. එහෙම නමුත් මිනිස්සුන්ට මේ වගේ ඔප්පු තිරප්පු එහෙම පෙන්වන්න තිබුණේ නැහැ. අපි පදිංචි වෙලා ඉන්න ඉඩම අපේ කියන හැඟීමක් තමයි තිබුණේ. නමුත් යටත් විජිත සමයේ විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ මේ ඉඩම් යම් කිසි ව්‍යුහාත්මක වෙනසකට භාජනය වුණා. ඒ කියන්නේ ආණ්ඩුවට අයිති ඉඩම්. ඒ කියන්නේ රජුට බ්‍රිතාන්‍ය රජුට බ්‍රිතාන්‍ය කිරීටයට අයිති ඉඩම් සහ ඒ කිරීටයට අයිති නොවන සින්නක්කර ඉඩම් විදිහට. දැන් මේක ඇත්තටම බොහෝ දුරට අපේ පැරැන්නන්ට ඒ කියන්නේ ඒ බ්‍රිතාන්‍ය යටත් විජිත යුගයේ හිටපු අයට තමන්ගේ ඉඩමක් තමන්ට අයිති කියලා පෙන්වන්න සාක්ෂි නොතිබුණොත් එවැනි ඉඩම් නිකම්ම රාජසන්තක ඉඩමක්. ඒ කියන්නේ රජයේ ඉඩමක් බවට පත් වුණා. දැන් මේක ඇත්තටම අපි ගැඹුරින් කතා කරොත් මේක නිසා ඇතිවෙච්ච ලොකු ගැටලු අදටත් ලංකාවේ තියෙනවා. විශේෂයෙන්ම දැන් අපිට ඌව පළාත ඒ වගේම නුවර ඒ වගේ උඩරට පළාත්වල පවා ඊට අමතරව දැන් නුවරගම් පළාත් ඒ වගේ වෙයි අපි දකිනවා සමහර වෙලාවට පවුල් පිටින් ඔවුන් සතුව තිබිච්ච ඉඩම් ඔවුන් පරම්පරා ගණනාවක් භුක්ති විඳපු ඒ වගේම සමහරලාට වගා කරපු ඉඩම් ඔවුන්ට කිසිම ලේඛනයක් පෙන්වන්න නොහැකි වීම නිසා බ්‍රිතාන්‍ය රජ සමයේ කිසිම ලේඛන පෙන්වන්න බැරි වෙච්ච නිසා සාක්ෂි පෙන්වන්න බැරි වෙච්ච නිසා රාජසන්තක වෙච්ච අවස්ථා තියෙනවා. දැන් මේ ගැටලුව නිසා ඇතිවෙච්ච ලොකුම අපි කියන්න පුළුවන් පාඩුව තමයි බොහෝ ශ්‍රී ලාංකික පවුල්වලට
ඔවුන් සතුව කියන තිබිච්ච ඉඩම් බහුතරයක් රජයේ ඉඩම් වෙලා සින්නක්කර අයිතිය නැති වෙලා ඔවුන් අවතැන් වෙනවා. මේ ගැටලුව අද වෙනකට ලංකාවේ රජයේ ඉඩම් සහ සින්නක්කර ඉඩම් අතර තියෙන වෙනස වටහා ගැනීම සහ ඒ වෙනස්කම් නිසා ඇතිවෙන නොයෙකුත් තාඩන පීඩන වලට හේතුවක් වෙනවා. මොකද මේ එදා ඉඳලාම අද නිදහස ලැබුණත් නිදහස ලැබිලත් වසර 70 ගානකටත් පස්සේ අදටත් මේ ඉඩම් අරගලයට එක හේතුවක් තමයි මේ සිද්ධ වෙච්ච බෙදීම. ඉතින් පසු කාලීනව ඔබ දන්නවා උතුරු නැගෙනහිර යුද්ධ සමය ඊට පස්සේ ඒන් අවතැන් වූ පිරිස නැවත පදිංචි වීමේදී සිදුවෙච්ච ඉඩම් ගැටලු. ඒ කියන්නේ ඔවුන් නැවත පදිංචි ඔවුන්ගේ වාසස්ථාන සොයාගෙන ගිහිල්ලා ඒ පදිංචියට යනකොට ඔවුන්ට සමහරලාට ඒ වාසස්ථාන ඒ වෙනකොට අහිමි වෙලා ඒවා හිටියා කියලා පෙන්වන්න සාක්ෂි නැති වෙලා එතකොට ඒවට තිබිච්ච ඔප්පු තිරප්පු ඒ වගේ දේවල් නැති වෙලා ප්‍රාදේශීය අපි දන්නවා අපි ගොඩක් කලාවල් වලට ගිය අවස්ථාවලත් අපි දන්නවා අපිට ප්‍රාදේශීය ලේකම්ගෙන් එහෙම හොයන්න ගත්තායින් පස්සේ ඒ ලේඛන පවා විනාශ වෙලා. එතකොට ඔවුන්ට නැවත ඔවුන්ගේ පදිංචිය තහවුරු කර ගැනීමේ පවා හැකියාව නැති වෙලා. එතකොට ඔවුන්ගේ නිජ භූමිය විදිහට තිබිච්ච ඔවුන් පදිංචි වෙලා හිටපු ඔවුන්ගේ පරම්පරා ගණනාවක් හිටපු භූමිය කියන එක නැතුව ඔවුන් අතරමං වෙලා. ඒ අතරමං වීම සහ අවතැන් වීම කියන කාරණා නිසා ශ්‍රී ලංකාවේ අද වෙනකොට මම හිතන්නේ ඉඩම් ගැටලු තාමත්ම අධික සංඛ්‍යාවක් අධිකරණවලත් තියෙනවා. ඊට අමතරව සමතකරන කාරණාවලට යටත් වෙලත් තියෙනවා. ඒ වගේම ඉදිරියටත් මම හිතන්නේ මේ ගැටලු බොහෝමයක් මේ ආකාරයෙන්ම පවතී. මොකද මේ නොවිසඳුණු කාරණා කීපයක් නිසා. ඒකට මොකද අර මං ඉස්සෙල්ලා කිව්වා වගේ බ්‍රිතාන්‍ය යටත් විජිත සමයේ සිද්ධ වෙච්ච මේ අසාධාරණ කටයුතු. ඒ ඇත්තට මුඩු බිම් පනත වගේ දේවල් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මේ දේවල් එනකොට ඇත්තටම ඔවුන්ට හිමි වෙලා තිබිච්ච ඉඩම ගැන ඔප්පු කරන්න ලේඛන මොනවත් සාක්ෂි නැති වෙච්ච හුඟක් ශ්‍රී ලාංකික ජනතාව මේක දෙමළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් මේ හැමෝටම පොදුවේ සිද්ධ වෙච්ච දෙයක් තමයි ඔවුන්ට මේ තමන්ගේ හිටපු පරම්පරාගතව හිටපු ඉඩම් වල අයිතිවාසිකම් නැතුව ගිය එක සහ ඒවට අදාළව කරගෙන ගිය කෘෂිකාර්මික කටයුතු වගේ දේවල් අඩපණ වෙලා ඔවුන් ඉතාමත්ම අපහසුතාවයකට පත් වෙලා ඒ වගේම අර මං ඉස්සෙල්ලා කියපු වචන තමයි ඒකයි මං අදට කියන්නේ අතරමං වෙච්ච තැනකට වැටිච්ච එක හරිම ඛේදජනක කාරණාවක්. ඔව් මං හිතන්නේ අපි ඒ ඛේදජනක තත්ත්වයක් එක්ක අරගත්තාම දැන් සාමාන්‍යයෙන් අපි ගිහිල්ලා මේ ඉඩම් ගැටලු සම්බන්ධව එහෙම නැත්නම් ඉඩම පිළිබඳව සාකච්ඡා කරද්දී අර මම මුලින්ම කිව්වා වගේ මේ ඉඩම මේ අපිට තියෙන අයිතිය මොකක්ද කියන එක සම්බන්ධව ලොකු ප්‍රශ්න ගණනාවක් එනවා. එතකොට දැන් රජයේ ඉඩමක අපි ඉන්නවා නම් ඇත්තටම ඒක පිළිබඳව සාමාන්‍ය ජනතාව මේ රජයේ ඉඩමක නම් ඉන්නේ දැනගත යුතු කාරණාවල් ටික මොකක්ද? මොන වගේ දේවල්ද එයාලා දැනගත යුත්තේ? රජයේ ඉඩමක පදිංචි වෙලා ඉන්නවා නම් එයාලා ගන්න ඕන පියවරවල් මොනවද? මොන වට්ටමකින් දේවා තියෙන්නේ? ඒ පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් නම් වඩාත් හොඳයි. ඔව් ප්‍රියංකර දැන් රජයේ ඉඩමක පදිංචි වෙලා ඉන්නවා කියලා කියන්නේ දැන් ගොඩක් වෙලාවල් වලට මේක ගැන කියනකොට අපි කතා කරන්න ඕන එක කාරණාවක් තමයි දැන් අපි හුඟක් වෙලාවට ගිහිල්ලා ඇහුවාම මහ ජනතාවගෙන් ඉඩම් ගැටලු තියෙන වෙලාවල් වලදී අපි අහනවා ඔවුන්ට ඔප්පු හැම තියනවාද කියලා. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් අහන මුල්ම කාරණාව තමයි අපි අහනවා ඔබට ඔප්පු තියෙනවද ඔබේ අයිතිය ප්‍රකාශ කරන්න. හුඟක් වෙලාවට මිනිස්සු කියනවා ඔව් අපිට ඔප්පු තියෙනවා. ඔප්පුව කියලා කිව්වම ඔව් අපිට ඔප්පු තියනවා කියලා කියනවා. නමුත් ඔප්පුව පෙන්වන්න කියලා අරගත්තාම තමයි අපි දන්නේ මේ කියන්නේ සින්නක්කර ඔප්පුවක් නෙවෙයි. මේක අපි හුඟක් පළාත්වලදී අපි දකිනවා මිනිස්සු ඔප්පුවක් කියලා කිව්වට ඒ තියෙන සින්නක්කර ඔප්පුවක් නෙවෙයි. මොකද්ද කියලා බැලුවම එක්ක ඒක දීමනා පත්‍රයක්. එතකොට ඒ කියන්නේ රජයේ ඉඩමකට දීපු දීමනා පත්‍රයක් බලපත්‍රයක් තමයි ඕන් ඔප්පුව විදිහට
හඳුන්වන්නේ. එතකොට ඒ කියන්නේ එතනින් අදහස් කරන්නේ කියන්නේ ඔප්පුව කියන එක ඇත්තටම බොහෝ වෙලාවල් වලට පෞද්ගලික ඉඩමක් සඳහා ලැබෙන එකක් කියන එකද අදහස් කරන්නේ? ඔව්. ඔප්පුවක් කියන්නේ සින්නක්කර ඔප්පුවක් විය යුතුයි. ඒක කියන්නේ පෞද්ගලිකව Tamanට අයිති. ඒ කියන්නේ රජයට අයිති නැති ඉඩමකට තමයි සින්නක්කර ඔප්පුවක් කියන එක ලැබෙන්නේ. අනිත් දේවල් ඔප්පු විදිහට මිනිස්සු හැඳින්වුවාට ඒවා ඔප්පු නෙවෙයි. ඒවා ගොඩක් වෙලාවට දීමනා හෝ බලපත්‍ර. ඒ කියන්නේ දැන් සමහරක් වෙලාවට අපි දකිනවා ස්වර්ණ භූමි ඔප්පු කියලා කියනවා, ජය භූමි ඔප්පු කියලා කියනවා. මේ වගේ නම් දාලා තියෙන එකේ සටහන් වෙලා තියෙන්නේ ඔප්පු කියලානේ. ඒකට ඒක වැරදිද? එතකොට එහෙම සඳහන් කරලා. ඒක තමයි කියන්නේ. ඒකේ ඒවා බලපත්‍ර එහෙම නැත්නම් ඒවා රජයේ ඉඩම් යම්කිසි කාල සීමාවකට වගා කටයුතු සඳහා එහෙම දීපු ඒවා එහෙම. එතකොට ඔය ස්වර්ණ භූමි, ජය භූමි ඒක ආණ්ඩු මාරු වෙනකොට නම් වෙනස් වුණාට බොහෝ වෙලාවට එකම ස්වභාවය තමයි. ඒ බලපත්‍ර, ඒ දීමනා පත්‍රවල ස්වභාවය ගත්තාම එක විදිහයි. එතකොට මේව සමහරලාට වාර්ෂික බලපත්‍ර තියෙනවාට අමතරව මීට අමතරව තියෙන මේ බලපත්‍ර ගොඩක් වෙලාවල් වලට වෙන කෙනෙකුට අපිට පුළුවන් පසු පැවරුමක් කරන්න. ඊළඟට දැන් මේවත් ඔප්පුවල තියෙන සාමාන්‍ය කාරණා තියෙනවා, අයිතිකාරගෙනම තියෙනවා. ඊළඟට මේ ඉඩමේ ඒ දෙන භූමි ප්‍රමාණය තියෙනවා. ඒකට තියෙන උතුරෙන් කොහෙද තියෙන්නේ, දකුණට ඒ වගේ අපි හතර මායිම කියන එක තියෙනවා. එතකොට ඒ සියලු දේ තියෙනවා. ඊළඟට කොච්චර කවදද මේක අත්සන් කරේ, ඒ සියලු දේවල් අයිතිකාරුගේ අත්සන ඒ සියලු දේවල් තියෙනවා. නමුත් වෙනස් වෙන්නේ මේකේ ස්වභාවික අයිතිකාරයා කියන කෙනා. සින්නක්කර ඉඩමක් නම් ඒක මගේ ඉඩමක් නම් ඒක මම සතුයි. එතකොට මම කැමති කෙනෙකුට ඒක අපිට විකුණන්න හෝ ත්‍යාගයක් විදිහට දෙන්න පුළුවන්. නමුත් රජයේ ඉඩමක් එහෙම කරන්න බෑ. රජයේ ඉඩමක් අපිට කැමති කෙනෙකුට විකුණන්න, කැමති කෙනෙකුට ත්‍යාගයක් විදිහට ඔප්පුවක් විදිහට දෙන්න එහෙම කරන්න බෑ. හැබැයි ඔහොම කියද්දි ඇත්තටම අපිට බොහෝ අවස්ථාවලදී ජනතාව මුණ ගැහෙනකොට අපි ඇහෙන එකක් තමයි, ඔබටත් මතක ඇති මම මේ ඉඩම ගත්තේ මෙන්න මේ කෙනාගෙන්. තව කෙනෙක්ගේ නමක් කියනවා. මේ ඉඩම මේක රජයේ ඉඩමක්. එනකොට මට බලපත්‍රයක් තියෙන ඉඩමක්. එයාට බලපත්‍රයක් තියෙනවා. ඉතින් මම මේ බලපත්‍රයත් එක්ක මම මේ ඉඩම සල්ලි වලට තමයි ගත්තේ. හැබැයි මේක මගේ නමට නෙමෙයි තියෙන්නේ. මම දැන් කොහොමද මේ මගේ නමට මේක හරවගන්නේ? මේ වගේ ප්‍රශ්න ගොඩාක් හරියක් මම හිතන්නේ අපි සාකච්ඡාවලදී හම්බෙලා තියෙනවා. මේ දවස්වල ගොඩක් වෙලාවට කතා කරනවා. විකුණන එක ගැන කතා කරනවා. ඉතින් මම කියන්නේ මේක පොඩ්ඩක් ලියා ගන්න ඕන මට. ඒ නිසා මට පොඩි බොහොම විධිමත්ව මට මේක ලියා ගන්න ඕන නිසා මම අහන්නේ ඉඩම කියන එක හරි. දැන් අපි රජයේ ඉඩමක ඉන්නවා. ඒ රජයේ ඉඩමට දීමනා පත්‍රයක් ලැබුණොත් ඒක එතකොට නීතිමය අයිතියක් නෙමෙයිද අපිට? නීතිමය අයිතියක් වෙනවා. නීතිමය අයිතියක් තමයි. දැන් මේක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ, මේක සින්නක්කර ඔප්පුවකින් ලැබෙන නීතිමය අයිතිය වගේ නෙවෙයි. කියන්නේ මට කැමති දේවල් කරන්න ලැබෙන අයිතියක් නෙවෙයි. දැන් සමහර දීමනා පත්‍රවල කෙලින්ම තියෙනවා මෙන්න මේ කොන්දේසි වලට යටත්ව කියලා. මේවට කරන්න බැරි දේවල් තියෙනවා. මේවා කාල සීමාවල් තියෙනවා. මේවා කරන්න නොහැකි කර්මාන්ත තියෙනවා. විශේෂයෙන්ම දැන් නිවාස සංවර්ධන අධිකාරියෙන් දෙන ඔප්පුවල තියෙන්නේ ඒ වගේ දීමනා පත්‍රවල එහෙම නැත්නම් බලපත්‍රවල තියෙනවා මේ දෙන නිවාස සංවර්ධන අධිකාරියෙන් දෙන මේ භූමිවල එහෙම නැත්නම් මේ නිවාසවල මෙන්න මේ ආකාරයේ කර්මාන්ත සිද්ධ කරන්න බෑ. ඒ වගේ දේවල් තියෙනවා. ඒතකොට කාල සීමාවල් තියෙනවා. ඔව් එතකොට දීමනා පත්‍රයක් එහෙම නැත්නම් ස්වර්ණ භූමි වගේ ඒ කියන මේ කියන්නේ නීතිමය ලියවිල්ල පදනම් කරගෙන ඒ ඉඩම විකුණන්න බෑයි කියන එකද ඔබ අදහස් කරන්නේ? ඔව් මේක අපි අපිට අයිති සින්නක්කර ඔප්පුවක් තියෙන ඉඩමක් විකුණනවා වගේ එහෙම විකුණන්න බෑ. අපිට මේ ජනතාවත් එක්ක කතා කරද්දී දිගින් දිගටම අහන ප්‍රශ්න එකක් තමයි එතකොට රජයේ ඉඩමක මේ අපිට හිතුමතේට වැඩ කරන්න බෑයි කියන එක තමයි මේකෙන් අදහස් කරන්න කියලා තමයි මට හිතෙන්නේ. මේක චුටි පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද? මොකද මේක ගොඩාක් වෙලාවට අපිට අපෙන් අහපු ප්‍රශ්නයක්. ඔව් ප්‍රියංකර රජයේ ඉඩමක හිතුමතේ වැඩ කරන්න බෑ කියලා කියන්නේ අපිට සින්නක්කර ඉඩමක්. ඒ කියන්නේ Taman සතු ඔප්පුවකින් Taman සතු වෙලා තියෙන රජයේ නොවන ඉඩමක් සමග අපි කරන සමහර ගනුදෙනු රජයේ ඉඩමක් එකල කරන්න බෑ. කියන්නේ කොටින්ම කිව්වොත් අර ඒකයි මං කිව්වේ අපිට හිතෙන විදිහට ඒක අන්සතු කරන්න බෑ. කියන්නේ අපිට කැමති විදිහකට විකුණන්න, අපිට කැමති කෙනෙකුට තෑග්ගයක් විදිහට දෙන්න.
ඊළඟට මේ වගේ ඉඩම් අපිට කැමති නම් සමහර ව්‍යාපාර කරන්න. ඒ වගේ දේවල් වලට අපි සින්නක්කර ඉඩමක් එක්කලා කරන ඒ ගනුදෙනු අපිට රජ ඉඩමක් එක්කලා කරන්න බෑ. ඒතකොට අපිට රජ ඉඩම දුන්නේ කෘෂිකාර්මික කටයුත්තක් නම් සඳහා නම් ඒකේ අපිට ව්‍යාපාර කටයුත්තක් වෙනත් කර්මාන්තයක් කරන්න බෑ. ඒක අපිට සින්නක්කර ඉඩමක් විකුණනවා වගේ විකුණන්න බෑ. ඊළඟට මේක අපිට පැවරුමක් තමයි කරන්න පුළුවන් පසු පැවරුමක් විදිහට. එතකොට ඒකේ ඊළඟ හිමිකාරීත්වය කියන එක ලබා දෙන්න ක්‍රමයක් තියෙනවා. පවුලේ අයට හිමිකාරීත්වය ලබා දීලා නැත්නම් ඒක පසු පැවරුමක් කරලා නැත්නම් ඒක ලබා ගන්න ක්‍රමයක් තියෙනවා. ඒ යන්න ඕන පිළිවෙලක් තියෙනවා. පවුලේ දරුවන් නම් පවුලේ දූපුතුන් වැඩිමහල් දරුවන්ගේ සිට බාල දරුවන් වෙනකන් ඒ දූපුතුන්ට ඒවා පැවරෙන ආකාරයක් තියෙනවා. අන්තික මේ පැවරුම් අපිට අර වෙන තැන්වල කරනවා වගේ නීතිඥ නොතාරිස්වරයෙක් ගාවට ගිහිල්ලා නිකන් අස්සම් කරලා කරන්න පුළුවන් පැවරුණුත් නෙවෙයි. මේවා කරනකොට ප්‍රාදේශීය ලේකම්වරයාත් එක්කලා සම්බන්ධ වෙලා කරන්න ඕනේ පැවරුම් කටයුතු. ඒක නිසා අපිට මේක හිතුවක්කාරකමට හිතුමතේ අන්සතු කරන්න ඒ වගේම පවරන්න ඒ වගේම හිතුමතේ ඒ ලබාගත්තු කාරණාවෙන් පිටස්තර කාරණාවල් වලට යොදවන්න එහෙම දේවල් කරන්න බෑ. ඒක අපි වැඩිදුර කතා කරනකොට අපි කතා කරමු මොකද රජයේ ඉඩමක් ලබා ගන්න පුද්ගලයෙකුට සුදුසුකම් තියෙන්න ඕනේ. ඒ යම්කිසි සුදුසුකම් සපුරලා රජයේ ඉඩමක් ලබා ගත්තාම ඒ ලබාගත් කාරණේන් පරිබාහිර කාරණාවල් වලට අපි ඒ ඉඩම පාවිච්චි කරනවා නම් ඒ රජයේ ඉඩම අපි පාවිච්චි කරන්න සුදුසුකම් නැති පුද්ගලෙක් බවට පත් වෙනවා. මොකද හැම වෙලාවෙම මතක තියාගන්න ඕනේ මේකේ අපිට වාසස්ථානයක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. අපි වගා කටයුතු කරන ඒවා කරන්න පුළුවන්. නමුත් අපිට මේකේ නීත්‍යානුකූල නොවන කිසි දෙයක් කරන්න බෑ. ඊළඟට මේ රජයේ ඉඩම් වලට අදාළ අනපනත් නීති රීති වලට පරිබාහිර දේවල් වලට අපිට යන්න බෑ. සින්නක්කර ඉඩමක් වුණා නම් අපිට ගොඩාක් දේවල් කරන්න පුළුවන්. මොකද ඒක Taman සතුයි ඒකට වෙන අය අත ගහන්නේ නැති දෙයක්. ඒකත් එක්කලා අපිට ඒක ව්‍යාපාරයකට දෙන්න පුළුවන්. ඒකත් එක්ක අපිට කැමති දෙයක් කරන්න පුළුවන්. නමුත් ඒ නිදහස රජයේ ඉඩමක ඉන්නකොට ලැබෙන්නේ නැහැ. ඒ වගේම හරිම වැදගත් කාරණයක් තමයි දැන් සින්නක්කර ඉඩමක් හෝ වේවා රජයේ නොවන ඉඩමක අර අපි කියනවානේ පළවෙනි අයිතියට අමතරව අපි කියන අර වසර 10කට වැඩි කාලයක් වගේ ඉන්නකොට අර ඒ අපි කියන භුක්තිය කියන එක කාලාවරෝධී භුක්තිය කියන එක රජයේ ඉඩමක කොපමණ කාලයක් හිටියත් එහෙම භුක්තියක් ලැබෙන්නේ එහෙම අයිතිවාසිකම් කීමේ හැකියාවක් ලැබෙන්නේ නැහැ. මේවා තමයි සුවිශේෂී කාරණා රජයේ සහ සින්නක්කර ඉඩම් අතර. ඔව් මම හිතන්නේ අපි බොහොම කල්පනාකාරීව හිතන්න ඕන එක කාරණාවක් තමයි විශේෂයෙන්ම අපේ ඉඩම හඳුනාගන්නේ කොහොමද කියන එක. මේ ඉඩම හඳුනා ගත්තොත් නිවැරදිව මම හිතන්නේ අපිට බොහෝ ප්‍රශ්න විසඳ ගන්නට අවස්ථාවක් උදා වෙනවා කියලා තමයි මට හිතෙන්නේ. අද අපි උත්සාහයක යෙදුනේ ඇත්තටම සින්නක්කර ඉඩම් සහ රජයේ ඉඩම් පිළිබඳව පොඩි පැහැදිලි කිරීමක් කරන්න. ඒ වගේම තමයි රජයේ ඉඩම් වල තිබෙනා වූ සීමාවන් කොයි සීමාව යටතේ ඉඳගෙනද අපි වැඩ කළ යුත්තේ ඒ ඉඩම කොයි ක්‍රියාවලියක් සඳහා අපිට ලබා දී තිබෙනවද ඒකෙන් පරිබාහිරව අපිට ක්‍රියාත්මක කරන්න පුළුවන් දේවල් කිසිසේත් නීත්‍යානුකූල නොවන බව මම හිතන්නේ අපිට පැහැදිලි අවබෝධයක් ලබා ගන්නට පුළුවන් වුණා. ඒ නිසා ඔබ බොහොම කල්පනාකාරී වෙන්න ඕන රජයේ ඉඩමක නම් ඇත්තටම ඔබ ජීවත් වෙන්නේ ඔබේ ඉඩම ඔබ කොහොමද පාවිච්චි කරන්නේ කියන එක පිළිබඳව. ඉතින් අපිට උවමනාව තිබුණේ ඇත්තටම දෙවෙනි වැඩසටහනෙන් ඔබත් එක්ක බෙදා ගන්නට විශේෂයෙන්ම ඉඩමක් හඳුනා ගැනීම සම්බන්ධව. ඉතින් මම හිතනවා අපි ඔබට යම් ආකාරයක දැනුවත් වීමක් ලබා දුන්නා කියලා රජයේ ඉඩමක් කියන්නේ මොකක්ද? පෞද්ගලික ඉඩමක් කියන්නේ මොකක්ද? රජයේ ඉඩමකදී කරන්න පුළුවන් කාර්යභාරය මොනවද කියන එක පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තා කියලා. අපි තුන්වෙනි වැඩසටහනෙන් ඔබත් එක්ක මුණ ගැහෙනවා. ඒ මුණ ගැහෙන්නේ ඇත්තටම මේ කතිකාවේම ඉදිරියට ඔබත් එක්ක මේ සංවාදය ගොඩනගා ගන්නට. ඒ කියන්නේ පෞද්ගලික ඉඩම් සහ රජයේ ඉඩම් මුණ ගැහෙන ගැටලු සහ ප්‍රශ්න ඔබ මුහුණ දුන්නු ප්‍රශ්න කොහොමද ඒවා निराකරණය කරගන්නේ? කොයි විදිහටද මේවා අපි ප්‍රශ්නයකින් තොරව තමුන්ගේ ඉඩම
පරිහරණය කරන්නේ සහ ජීවත් වෙන්නේ කියන එක පිළිබඳව අපි ඉදිරියේදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දවසේදී ඔබට සමු දෙන්නටයි මේ සූදානම් වෙන්නේ. මේ සඳහා අද දායකත්වයේ දැක්වූ විශේෂයෙන්ම නීතිඥ රවින්ද්‍ර සුමතිපාල සහෝදරයට අපගේ ගෞරවනීය ස්තුතිය අද දවසේ පුද කරනවා. අපි නැවතත් ඊළඟ දවසේ මුණ ගැහෙන බලාපොරොත්තු වෙන ඔබ සියලු දෙනාටම වාසනාවන්ත දවසක් ප්‍රාර්ථනා කරනවා හැම දිනාටම.